හෙල්ලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් අද මං ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රී ෆයර් වල මෙතෙක් කවුරුත් නොකරපු දෙයක් කරන්න තමයි. ඉතින් ලංකාවේ නම් කවුරුත් මේක කරලා නැහැ මම දන්න විදිහට. හැබැයි ලෝකෙ මේක කරලා තියෙද්ද දන්නේ නැහැ. ඉතින් අද මං ඔක්කොම එවෝ 12ක් එකපාර මැක්ස් කරන්න තමයි යන්නේ. ඉතින් මගේ account එකේ එවෝ 12ක් මැක්ස් නෑ, එවෝ 6ක් මැක්ස් තියෙනවා. ඉතින් බෑනදී ඔයගොල්ලෝ මගේ මේ මේන් account එක තමයි මේක. ඉතින් ඔයාලා දන්නවා නම් කවුරු හරි මෙහෙම කලින් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න කවුද කරලා තියෙන්නේ මොන රටේද කියලා. ඉතින් ඔයිස් අපි යමු එහෙනම්. ඔන්න බලන්න ඕ ටෝකන් යුනිවර්සල් ඕ ටෝකන් 15583ක් තියෙනවා. ඉතින් අපි යමු අපේ ගාංගලරික පැත්තට. ඉතින් බේනදී ඕගන් ඔක්කොම 6ක් තමයි මැක්ස් තියෙන්නේ. එක්සමේට් එක ලෙවල් 6 තියෙනවා. ඉතින් ඔන්න ඉස්සලා අපි M4A1 එක මැක්ස් කරන්න යන්නේ. මම නම් ඇත්තටම ගේම් එකේ ආසම ඩිසයිනින් ඒව ගන්න නැත්තම M4A1 එක. ඉතින් අන්න එක අපි මැක්ස් කරලා අපි ග්‍රෝසර් එක මැක්ස් කරන්න තමයි යන්නේ. ඉතින් මතක් කරගන්න අතරේ account එක විස්තර දාගන්න ඕන කට්ටිය description එකේ මගේ WhatsApp channel එකේ link එක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේක follow කරලා set වෙන්න. ඒකේ තමයි සියලු විස්තර දාන්න. ඉතින් අපි browser එකත් max කරා. අපි දැන් ඔන්න farmers එක තමයි max කරන්න යන්නේ. ඉතින් ඒ ඕගන් ඔක්කොම 12ක් එකපාර max කරනවා කියන්නේ ලේසි නෑ. ඉතින් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඕගොල්ලෝ දන්න කවුරු max කරලා තියෙනවා නම් ලංකාවේ හරි පිට හරි. ඉතින් parallel එකත් උන්න අපි max කරන්න යන්නේ. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන සාමාන්‍යයෙන් මේකට ඔක්කොම ඩයමන්ඩ් කීයක් ගියාද කියලා ඔයගොල්ලෝ ගෙස් කරන්න බලන්න. බලමු හරි කමෙන්ට් එකක් වැඩේද කියලා. ඉතින් අපි ඊළඟට XM8 max කරා. MP5 එක තමයි max කරන්න යන්නේ දැන්. ඔක්කොම දැන් ටෙවගන් මං හිතන්නේ අපි එක දිගට max කරා 5 10ක් දුවන්නේ. 5ක් කරේ හැක් කරන ඉතින් MP5 එකත් max කරා. ඊළඟට අපිට තියෙන්නේ අලුත් MP40 එක. අලුත් MP40 එක level 8ට දැම්මේ නෑ. level 4ට තමයි දැම්මේ. ඉතින් බලා ගන්න පුළුවන්. එක දිගට max කරලා යනවා. වීඩියෝ පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. ඔන්න අලුත් MP40 එකත් max කරා. ඊළඟට අපිට තියෙන්නේ අපේ ගේම් එක අවසානයේ වගන්න එක තමයි P90 එක නේද? P90 එකනේ. P90 එකත් ඉතින් ඔන්න max කරන්න යන්නේ. ඒකත්